Hello guys, welcome back to the new P4U Tech YouTube channel. ඉතින් සෑහෙන කාලෙකට පස්සේ නේද? මම හිතන්නේ මාස දෙකකට විතර පස්සේ ඇත්තටම ටයිම් එකක් තිබ්බේ නෑ මේ වීඩියෝ එකක් කරගන්න. ඒකයි ප්‍රශ්නේ උනේ. දැනුත් මේ රෑ 11යි ගානක් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරනකොට. හොඳයි අපි වැඩි කතා බහක් නැතුව යමු වීඩියෝ එකට. මම අන්තිමටම කතා කරේ කැමරා රෝ ගැන. කැමරා රෝ එකේ මම සෑහෙන කොටසක් කතා කරා. සෑහෙන කොටසක් කියන්නේ සෙටින්ග් සම්පූර්ණයෙන්ම කතා කරා. මට දැන් තියෙන්නේ අද කතා කරන්න යන්නේ මේ ප්‍රීසෙට් ගැන. කැමරා රෝ ප්‍රීසෙට් ගැන. ඉතින් මුලින්ම වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ ප්‍රීසෙට් ගැන දන්න කෙනෙක් මේ වීඩියෝ එක බලන්න නම් මේ වීඩියෝ එක බලන්න එපා. මොකද ප්‍රීසෙට් ගැන නොදන්න කෙනෙක්ට තමයි මම මේ වීඩියෝ එක කතා කරන්නේ. ඒ වගේම ප්‍රීසෙට් එක හදාගන්න කොහොමද කියන එක ඒ සම්බන්ධව තමයි කතා කරන්නේ. මොකද දන්න කෙනෙක් බලුවා කියලා තීරමක් නැහැ නේ. ඒ නිසා මුලින්ම මේක කියලා ඉන්නවා. එහෙනම් අපි කතා කරමු ෆොටෝෂොප් එකට ගිහිල්ලා මං ෆොටෝ එකක් දාගන්නම් මේකට නොමල් එකක් දාගන්න නොමල් ෆොටෝ එකක්. ඉතින් මේ ෆොටෝ එක මම Google එකෙන් ගත්තේ. Google එකෙන් ගත්ත ෆොටෝ එක මං මේකේ දැනට සාමාන්‍ය වෙනස්කම් ටිකක් කරන් යන්නම්. මේ මම හිතන කවුරුත් කොපිරයිට් ක්ලේම් කරන්න ගන්නේ නැහැ කියලා. මොකද Google එකේ තිබ්බේ. හොඳයි කැමරා රෝ එකට යනවා. මෙන්න මේ විදියට කැමරා රෝ එකට ගිහිල්ලා දැන් මම කතා කරන්න යන්නේ ප්‍රීසෙට් ගැන. මුලින්ම මම කියන්නම් ප්‍රීසෙට් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මම මේකේ සෙටින්ග් සේරම කතා කරලා තියෙන්නේ. මේ සේරම සෙටින්ග් ටික සේරම කතා කරලා තියෙන්නේ. ඉතින් මම කියන්නම් ප්‍රීසෙට් එකක් කියන්නේ මොකක්ද කියලා. ප්‍රීසෙට් එකක් කියන්නේ අපි දැන් මේ සෙටින්ග්ස් හදා ගන්නවානේ. අපි මෙහෙම කතා කරමු. අපි ෆොටෝ ෂූට් එකක් කරලා ෆොටෝස් ටික හම්බෙනවානේ. සාමාන්‍ය ෆොටෝස් ටික එකම ලයිට් කන්ඩිෂන් එකේ එකම තැනක එකම ලොකේෂන් යන්නේ වගේ ගන්න ෆොටෝස් සෙට් එකනේ සාමාන්‍යයෙන් තියෙන. ඒ කියන්නේ වැඩි හරියක් එකම ලයිට් කන්ඩිෂන් එකම ලොකේෂන් ඔය විදිහටනේ. ඉතින් ඒ හැම ෆොටෝ එකකම කලර්ස් එකම විදිය වෙන්න ඕන. කලර්ස් මේකේ වෙනසක් තිබ්බොත් එක ෆොටෝ එක කලර්ස් තියෙනවා, තව ෆොටෝ එක වෙන කලර්ස් තියෙනවා. අන්න එහෙම තිබ්බොත් ඒක ඇත්තටම එඩිටර් කෙනෙක් පැත්තෙන් ඒක ෆේල්. ඉතින් ඒ නිසා අපි ඒකට කරන්නේ අපි එක ෆොටෝ එකක් ගන්නනේ. කියන්නේ පළවෙනි ෆොටෝ එක ගන්නවානේ. පළවෙනි ෆොටෝ එකේදී අපි ඒකේ අපිට අවශ්‍ය කරන වෙනස්කම් ටික කරගන්නවා. ඊට පස්සේ ඒ කලර්ස් ටික අපි ඊළඟ ෆොටෝ එකට ඒ විදිහටම ගන්න ඕන. ඉතින් එතනදී අපි කරන්නේ පළවෙනි ෆොටෝ එකේ හදාගත්ත සෙටින් ටික අපි සේව් කරගන්නවා. ඔන්න ඔය සේව් කරගන්න එකට තමයි අපි කියන්නේ ප්‍රීසෙට් එකක් හදාගන්නවා කියලා. එතකොට අපිට පුළුවන් අපි හිතමු ෂූට් එකේ ෆොටෝ තිබ්බා කියලා 50ක් විතර. එතකොට අපිට පුළුවන් මේ ෆොටෝස් 50ටම එකම විදිහේ කලර්ස් ගන්න. සමහර අවස්ථාවන් වලදී කලර්ස් වෙනස් වෙන්න පුළුවන්. පුංචි වෙනස්කම් තියෙන්න පුළුවන්. හැබැයි ඒ දේවල් මගේ අරගෙන කියන්නේ ඒකට හේතුව වෙනස් වෙන්න හේතුව තමයි අපි අවුට්ඩෝ ෂූට් එකක් කරනවා නම් ඉරෙලිය එනවනේ. ඒ කියන්නේ ඉරෙලිය හැමතිස්සෙම එකම විදිහකට එන්නේ නැහනේ. අපිට එක ෆොටෝ එක ඉරෙලිය වැඩි වෙලා අනිත් ෆොටෝ එක ඉරෙලිය අඩු වෙලා කියලා. එතකොට අපි දැනගන්න ඕන ඉතින් ප්‍රීසෙට් එක හදාගත්තට මේ ප්‍රීසෙට් එක ඇඩ්ජස්ට්මන්ට් එකක් කරගන්න. අන්න එහෙම එකකුත් තියෙනවා. හරිද? ඒ නිසා ඔන්න ඕක තමයි ඉතින් ප්‍රීසෙට් ගැන මට කියන්න තියෙන්නේ. එහෙනම් අපි බලමු ප්‍රීසෙට් එකක් කොහොමද හදාගන්නේ කියලා. දැන් මේ ෆොටෝ එකේ නම් ලොකුවට වෙනස්කමක් කරන්න දෙයක් නැහැ. මොකද මේක හදලා තියෙන්නේ. ඉතින් මම දැනට නිකන් මේ පෙන්වන්න ඕන නිසා සෙටින්ග්ස් කිහිපයක් වෙනස් කර ගන්නම්. ටක් ගාලා එක්ස්පෝසර් එක චුට්ටක් වැඩි කරගෙන කොන්ට්‍රාස්ට් එක පොඩ්ඩක් අඩු කරමු. ඒක අඩු කරලා හයිලයිට් එක චුට්ටක් අඩු කරගෙන ෂැඩෝස් පොඩ්ඩක් වැඩි කරලා මම දැනට මේ ලයිට් එක යටතේ ඔය ටික හදා ගන්නවා. මේ මම මේ වීඩියෝ එකට පෙන්නන්න ඕන නිසා මේ ටික හදාගෙන යන්නේ. ඔයාලගේ ෆොටෝ එකට ගැලපෙන විදිහට ඔයාලා සෙටින්ග් ටික හදාගන්න. මොකද මේ සෙටින්ග් ඔයාලගේ ෆොටෝ එකට අනිවාර්යයෙන් ඒක ගැලපෙන්නේ නැහැ. මොකද ඔයාලගේ ෆොටෝ එක වෙනයි, මගේ ෆොටෝ එක වෙනයි. හරිද? ඉතින් මේ හැම එකම ඔයාලට මේ ගැලපෙන විදිහට වෙනස්කමක් කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ ෆොටෝ එකට ගැලපෙන විදිහට ඕනම එකක වෙනස්කමක් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකත් ඔළුවේ තියාගන්න. මොකද තව දෙයක් හැම එකේම සෙටින්ග් වෙනස් කරන්න ඕනමයි කියලා එකකුත් නැහැ. ගැලපෙන ටික විතරක් වෙනස් කරගත්තා නම් ඇති හොඳද? ඒ දේවලුත් ඔළුවේ තියාගන්න.
දැනට ඔය ටික විතරක් හදා ගන්නවා වැඩි වෙනස්කම් කරන්න යන්නේ ලොකු වෙනසක් කරේ නෑ මම මේ පොඩි වෙනස්කම් ටිකක් කරගත්තේ හරි මට හිතෙනවා මේ ගාන ඇති කියලා දැන් ඔන්න ඔය සෙටින් ටික මං හදලානේ තියෙන්නේ දැන් මේ ටික අපි සේව් කරගන්න යන්නේ කියන්නේ සරලව කිව්වොත් ප්‍රීසෙට් එකක් හදාගන්න යන්නේ මෙන්න මෙතන ඩොට් තුනක් තියෙනවා මේ ඩොට් තුන ක්ලික් කරලා මෙන්න මෙතන තියෙනවා create preset කියලා. එහෙම නැත්නම් මේකේ shortcut එකක් තියෙන control shift p create preset කියන එක දීලා මෙතනින් ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. මම මේකට දෙන්නම්කෝ bright example කියලා දීලා ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා group කියලා කියන්නේ මෙන්න මෙතන මේ පල්ලෙහා set එකක් තියෙන මම add කරගත්ත preset වගේක්. ඔයා කැමති නම් මෙතන අලුත් group එකක් හදලා වෙනම මේ ඇඩ් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ user preset කියලා තියෙන්නේ. ඒ කියන්නේ අපි හදාගන්නෙව්වා. අන්න ඒකට දාගන්නත් පුළුවන්. මන්න සාමාන්‍ය user preset එකට තමයි දාගන්නේ. මේ setting ගන්නම් ඒවා වැඩි හිතන්න යන්න එපා ඒ ටික. ඊට පස්සේ මෙන්න මෙතන මම okay කියලා දානවා. අනිත් setting වෙනස් කරන්න යන්නේ නැහැ. okay කියලා දාගෙන preset එක save කරගන්නවා. මේ save කරගත්ත preset එක තියෙන්නේ කොහෙද කියලා ඊළඟට හොයාගන්න ඕන. ඒක තියෙන්නේ මෙන්න මෙතන මේ තියෙන්නේ බෝල දෙකක් වගේ. අන්න ඒකේ user preset වල තමයි අපි save කරගත්තේ user preset වලනේ. user preset එකේ තියෙනවා. මම save කරගත්තේ bright example කියලා. අපි බලමු ඒක තියනවාද කියලා. මේ තියෙන්නේ මේ මම add කරගත්ත preset වගේක් කලින් add කරගත්ත ටිකක්. මේ preset pack එක මේ මංගා තිබ්බ preset pack එක ඩිලීට් වුණා මගේ හાર્ඩ් එක පොඩි ප්‍රශ්නයක් ගිහිල්ලා මම පුළුවන් වුණොත් මේ ටික ඔයාලට දෙන්න බලන්නම් හાર્ඩ් එකේ ප්‍රශ්න නිසා මගේ තිබ්බ මේ සෑහෙන ෆයිල් වගේක් නැති වුණා මේ තියෙන bright example කියලා මම save කරපු preset එක මෙන්න මෙතන තියෙනවා හරිද අපිට පුළුවන් මෙන්න මේ preset එක දැන් අපි Photoshop එකටනේ මේක save කරේ අපිට පුළුවන් මේක අපේ computer එකට වෙනම save කරගන්න. ඒක කරන්නේ මෙන්න මේ preset එක තියෙනවානේ මේ preset එක උඩ right click කරලා ඔයාට පුළුවන් මේ preset එක add to favorite දෙන්නත් පුළුවන් add to favorite කියන්නේ ඒ කියන්නේ අර අපි හැමතිස්සෙම පාවිච්චි කරන preset ගොඩට ඒක දාගන්න පුළුවන්. එතකොට අපිට ගොඩක් මේක හොයන්න නැහැ. මේ ඒක favorite ගොඩේ තියාගන්න පුළුවන්. නෑ මෙතන නෙමෙයි තියෙන්නේ මේ export කරන එක. export කරන්න තියෙන්නේ මේ 3 dot තුනේමයි 3 dot තුනේම තියෙනවා මේ කියන්නේ මේක උඩ ක්ලික් කරලා ඒක උඩ ක්ලික් කරලා අපිට පුළුවන් මෙතනින් ගිහිල්ලා 3 dot තුනෙන් ගිහිල්ලා මෙන්න මේ save setting කියන එකට යන්න. හරිද? save setting කියන එකට ගිහිල්ලා අපිට මේක default දීලා ඒක save කියන එක දෙන්න. save කියන එක දීලා දැන් මෙන්න මෙතනදී අපිට නමක් දෙන්න පුළුවන්. මම එතෙන්ට දෙන්නම් අර නමම bright example කියලා. මම මේක save කරගන්නවා. දැනට desktop එකේ මම save කරගන්නවා. හරිද? ඔන්න save කරගන්න. save කරලා මම දැන් මේක මෙතන okay කරන්න නැතුව මම මෙතන cancel කරගන්නවා. හරිද? cancel කරලා ඔන්න විදිහට තියාගන්නවා. ඔය විදිහට තියලා දැන් අපි බලමු desktop එකේ අපේ preset එක තියෙනවද කියලා. මෙන්න මෙතන තියෙනවා. මේ තියෙන්නේ bright example කියලා. ඒ preset එක මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් අපිට මේ අපි හදාගන්න preset අපිට වෙනම computer එකට අපිට export කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම දැන් බලමු අපි හදාගත්ත preset එක තියෙනවද කියලා. මම දැන් යනවා ආයි camera raw එකට. camera raw එකට ගිහිල්ලා මෙන්න මෙතන preset වලට ගිහිල්ලා බලමු හදාගත්ත preset එක තියෙනවද කියලා. මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේ විදිහට preset එක දාන්න තියෙන්නේ. හරිද? ඉතින් ඔය විදිහට preset එක දැම්මට පස්සේ අපි හිතමු මේකේ colors මේ විදිහයි. ඊට පස්සේ මේ එකම තැන කරපු අනිත් shoot එකේ එකට මම මේ preset එක දැම්මා කියලා. එතකොට එතනදී යම් කිසි වෙනසක් වුණොත්, ඒ කියන්නේ light වල වෙනසක් වුණොත් අපිට පුළුවන් මේ setting වලට ඇවිල්ලා මේ ටික adjust කරගන්න. මේ ටික ඒ විදිහට adjust කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔය ටික තමයි මට preset ගැන කතා කරන්න තියෙන්නේ. ඒ වගේම අපි දැන් කතා කරමු
වෙන කෙනෙක් හදව ප්‍රීසෙට් වගේයක් වෙන කෙනෙක් වෙන කවුරරි හද ප්‍රීසෙට් වගේයක් කොහොමද ඔයාගේ කැමරා රෝයකට ඇඩ් කරගන්න කියලා හරිද ඒක කරන්න ඔයා මුලින්ම ෆොටෝෂොප්ේ කලෝස් කරගන්න ඕන කලෝස් කරගෙන ඔයන්න ඕනි ඔයාගේ සීයකට හරිද සීයකට ගිහිල්ලා සී එකේ මෙන්න මෙතන යසස් කියලා දෙන ඊට කලින් ඔයා මෙන්න මෙතන මේක හයිඩ්ඩලා තියෙන ටික දාගන්න ඕන මෙන්න මෙතන මේ උඩ තියෙන වියව් කියලා මේ වියව් කියන එකට ගිහිල්ලා මේ හිඩන් අයිටම් කියලා තියෙන්නේ මෙන්න මේක ටික් එක දාගන්න ටික් එක දාගත්තේ නැත්නම් මේ ටික පෙන්වන්නේ නැහැ ඔයා යන්න ඕනේ යූසර්ස් වලට යූසර්ස් එකට ගියාට පස්සේ ඔයාගේ පෙන්නයි මේවා කම්පියුටර් එකේ දාලා තියෙන නම හරිද මගේ නම් දාලා තියෙන මැක්‍රෝ කියලා ඒ කම්පියුටර් එකේ දාලා තියෙන නමට ගිහිල්ලා ඊට පස්සේ ඇප් ඩේටා වලට යන්න ඇප් ඩේටා එකට ගිහිල්ලා මෙන්න මේකේ රෝමින් කියලා දෙනවා රෝමින් වලට ගිහිල්ලා රෝමින් එකේ තියෙනවා Adobe කියලා Adobe එකට යන්න Adobe එකට ගිහිල්ලා ඒකේ තියෙනවා කැමරා රෝ කියලා මේ තියෙන කැමරා රෝ එකට ගිහිල්ලා ඕකේ පල්ලෙහා ආයේ තියෙනවා settings කියලා මේ තියෙන ඔන්න ඔය settings කියන එකට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත හරි එහෙම නැත්නම් ඔයා හදාගත්ත හරි ප්‍රීසෙට් ටික මෙන්න මෙතෙන්ට කොපි කරලා දාන්න නිකන් කොපි කරලා දාන්න තියෙන්නේ මේ දෙන්නේ මම එහෙම දාගත්ත ටික මේ සේරම ටික මම එහෙම දාගත්ත ටිකක් තියෙන්නේ මෙන්න මෙතන මම හදපු ප්‍රීසෙට් වගේ කොයි මට හම්බෙච්ච ප්‍රීසෙට් වගේ කොයි ඔය ටික තමයි මෙතන තියෙන්නේ ඔයාට මේ විදිහට මේ ඔයාගේ ප්‍රීසෙට් ටික ඔයාගේ කම්පියුටර් එකට ඇඩ් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට දාගත්තට පස්සේ ඔයාට ඊට පස්සේ කැමරා රෝ එකට ගියාට පස්සේ කැමරා රෝ එකේ ඒ ටික තියෙනවා ඉතින් ඔන්න ඔය ටික තමයි මට කැමරා රෝ එකේ ප්‍රීසෙට් ගැන කතා කරන්න තියෙන්නේ ඉතින් මම කැමරා රෝ එකේ බේසික් ටික කතා කරලා ඉවරයි බේසික් කියන්නේ සෑහෙන කොටසක් මම කතා කරලා ඉවරයි මම ඊළඟ වීඩියෝ එකේ ඉඳන් ගේන්නම් කොහොමද කම්ප්ලීට් ෆොටෝ එකක් හදාගන්නේ කියලා ඉතින් ඒක සාමාන්‍ය ටිකක් දිග වැඩක් ෆොටෝ එකක් හදාගන්නවා කියන එක මම ඒකත් වීඩියෝස් 3-4කට වගේ අරන් ඉන්නම් ඉතින් ඒ ටික තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ තව දෙයක් කැමරා රෝ එක මම දැනට මෙතනින් මේ වීඩියෝ එකේ නවත්තනවා ඉතින් මොකක් හරි තව ප්‍රශ්නයක් තියෙනවා නම් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එකකින් ගේන්න පුළුවන් දෙයක් නම් මම වීඩියෝ එකකින් ගේන්න නැත්තම් ඒ වෙලේ ප්‍රශ්න විසඳුමක් දෙන්න පුළුවන් දෙයක් නම් මම කමෙන්ට් එකක් දාන්න රිප්ලයි එකක් දාන්නම් ඉතින් මම ෆොටෝස් එඩිටිං පැත්ත තමයි වැඩි හරියක් කරන්නේ ග්‍රැෆික් ඩිසයින් පැත්තත් මං කරන්න පටන් ගන්නම් මොකද ඒ පැත්තත් කරන කට්ටිය ඉන්න නිසා ඒ පැත්තත් පටන්ගෙන දෙපැත්තම කවර් කරලා දෙන්නම් ඔයාලට තව මට බේසික් වගේක් තියෙනවා කතා කරන්න ෆොටෝෂොප් එකේ බේසික් වගේක් තියෙනවා කතා කරන්න ඒකයි කැමරා රෝ එකෙත් තව තියෙනවා මේ සෙටින්ග්ස් කීපයක් කතා කරන්න ඉතින් මම ෆොටෝ එකක් හදන ගමන්ම සම්පූර්ණ හදන ගමන්ම මේ ටික කතා කරගෙන යන්න මොකද එකපාර මේ දේවල් සේරම ඉගෙනුත් ඔයාලටත් ඒක ඔලුවට බරක් ඊට පස්සේ මටත් උගන්වන්න යද්දි මේ දේවල් පුංචි තැන්වල ඉඳන්ම පැහැදිලි කරන්න වෙනවා සමහර ඒවාට ඔයාලට තේරෙන්නෙත් නැති වෙනවා මම එහෙම කරගෙන යද්දි ඒ නිසා තව දෙයක් මේ වීඩියෝ සීරීස් එක තේරුණාද කියලා මට කමෙන්ට් එකක් දාන්න මම උගන්වන විදිය තේරුණාද කියලා මොකද මේ නැත්තම් ඔයාලට තේරෙන්නේ නැත්තම් මම වීඩියෝ එක ගෙනල්ලා වැඩක් නැහැ නේ ඒ නිසා ඉතින් ඔය ටික තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකේ නොතේරෙන දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම ඒකට රිප්ලයි එකක් දෙන්නම් එහෙනම් ඊළඟට අපි ෆොටෝෂොප් එකේ බේසික් ටික කතා කරගෙන යන ගමන් ෆොටෝ එකක් හදන්නේ කොහොමද කියන එක ගැන අපි මුලින්දම කතා කරමු එහෙනම් අදට මම වීඩියෝ එකෙන් සමුගන්නවා හැමෝටම සුබ දවසක් ජය වේවා